ආයිබෝවන්. දැන් ගොඩාක් අය මේ දවස්වල ගන්න වාහනයක්නේ අලුත් යාරිස් එක. ඉතින් අද මේ කෙටියෙන් නමුත් ඊටාම වැදගත් කාරණයක් කියන්න තමයි මේ වීඩියෝ එකකින් අද ආවේ. ඒක තමයි ලොකු මෝඩකමක් කරනවා මිනිස්සු මේ අලුත් යාරිස් එක ගන්න ගියාම. ඉතින් ගොඩාක් අය දැන් අපි දකින්නවනේ ගොඩාක් අරන් තියෙනවා. ඉතින් ඇත්තටම ওই ජපන් වාහනවල වටිනාකම දන්න අය තමයි මේ අලුත් යාරිස් එක ගොඩාක් ගන්නෙ. ඉතින් අද කෙටියෙන් කියලා දෙන්නම් ඊටාම වැදගත් කාරණයක් මේ. ඔබ දන්නවා දැන් යාරිස් එක ඔය වාහන මිලත් එක්ක දැන් අපි සේල් එකකින් ගන්න ගියොත් 2023 24 25 26 බ්‍රෑන්ඩ් නිව් ඔහොම තියෙනවා. ඉතින් මේ යාරිස් එක විට්ස් එකේ අලුත් එකනේ. එතකොට මේ යාරිස් එකේ ගන්න ගියාම මම මේ ළඟදී දැක්කා මේ යාරිස් එකේ ඔබ දන්නවා මම කලින් මේක කියලා තියෙනවා. ඔය යාරිස් එකේ 1000cc එක ජපන් ඩොමෙස්ටික් එක ඒක යුරෝපෙට යවන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ ජපානයේ පදින්නයි ඔය ලංකාව පාකිස්තානයේ ඔය ඒ වගේ රටවල් වලට තමයි ඕක ඔය මේ ගේන්නේ. මේ වගේ රටවල් වල තමයි ඕක පදින්නේ. ඕක යුරෝපෙට යන්නේ නැහැ. ඕකේ යුරෝපෙට යන මොඩල් එක තමයි ලංකාවේ කීපයක් තියෙනවා සේල් වල. ඒක තමයි 1500cc හයිබ්‍රිඩ් එක. ඔය යාරිස් එකේ ඔබට හොයලා බලන්න පුළුවන් අලුත් යාරිස් එකේ 1000cc එක තියෙනවා 1500cc හයිබ්‍රිඩ් එක තියෙනවා. එතකොට දැන් මේ ලංකාවේ සේල් කීපයක එකක් දෙකක් කලාතුරකින් තියෙනවා. ඒක වැඩි කවුරුත් ගන්නෑ මේ නොදන්න නිසා. එතකොට ගොඩාක් අය කරන මෝඩකම තමයි දැන් අලුත් යාරිස් එකක් ගන්න ගියාම දැන් මම දැක්ක මේ ළඟදි මම සේල් එක නිකන් ගණන් ඇහුවා. ඒකේ 2026 G ග්‍රේඩ් එක ලක්ෂ 126යි කිව්වා. ඉතින් මම කල්පනා කරා දැන් ලක්ෂ 1 ඔබ දන්නවනේ ඔය යාරිස් එක සාමාන්‍ය ලක්ෂ 95න් වගේ පටන් ගන්නවා 95 100 දැන් ඔය මිල පොඩ්ඩක් වැඩි වුණාට පස්සේ නම් 102 100න් වගේ පටන් ගන්නවා කියලා අපි හිතමුකෝ. එතකොට සාමාන්‍යයෙන් ඔබට ඔය 2023 24 වගේ සාමාන්‍ය X ග්‍රේඩ් එකක් ලක්ෂ 100න් වගේ ගන්න පුළුවන්. එතකොට සමහරු මේ G ග්‍රේඩ් කියලා ඕකේ මේ අමුතුවෙන් ඇඩ් වෙන අමුතු රෙද්දක් නැහැ. ඕක G ග්‍රේඩ් වුණාම පොඩ්ඩක් ඇතුළේ චුට්ටක් ඔය ඩෑෂ්බෝඩ් එක වෙනස් ඊළඟට පොඩි ඔප්ෂන් ටිකක් වැඩිපුර තියෙනවා. ඔය 1000cc කාර් එක කොහොමත් එකයි. ඕකේ ක්‍රූස් කන්ට්‍රෝල් වත් ඉන්නේ නැහෙනි. ඉතින් ඒ නිසා ඔබ G ග්‍රේඩ් කියලා මේ 2026 බ්‍රෑන්ඩ් නිව් කියලා මේ ලක්ෂ 100කට වගේ X ග්‍රේඩ් එකක් ගන්න එකයි සාමාන්‍ය 100න් වගේ පටන් ගන්න 2023 24 වගේ X ග්‍රේඩ් එකක් ගන්න එකයි ඔය G ග්‍රේඩ් එකක් ගන්න එකයි ලොකු වෙනසක් නෑ ඕකේ. වාහනෙත් සම්පූර්ණ පෙනුමත් එකයි ලොකු වෙනසක් නෑ. ඉතින් මිනිස්සු මෝඩ වෙලා මේ ලක්ෂ 120 125 දීලා මේ 2026 බ්‍රෑන්ඩ් නිව්නේ G ග්‍රේඩ් නේ කියලා අර අලුත් මේ කියන ඒක ගන්නවා 2026 කියලා 125කට විතර. මේක මම නම් දකින්නේ මේක මෝඩකමක්. ඇයි මේක මෝඩකමක් වෙන්නේ? දැන් ඔය මම කලින් කිව්වනේ මේ යුරෝපෙට යවන 1500cc මේ යාරිස් එක තියෙනවනේ. මේක මම දැක්ක සේල් කීපයක විකුණන්න තියෙනවා ඉඳලා හිටලා එකක් ලංකාවේ විකුණන්නේ ගෙනල්ලා මොකද වැඩිය ගන්නෑ. ඒක ලක්ෂ 118කට මම දැක්ක දාලා තියෙනවා. ඒකේ මාර ඔප්ෂන් ගොඩක් තියෙනවා. සුපිරිම වාහනයක් ඒකේ ක්‍රූස් කන්ට්‍රෝල් තියෙනවා හයිබ්‍රිඩ් ඊළඟට 1500cc එන්ජින් එක ඊළඟට දැන් මට පාවිච්චි කරන කෙනෙක්ව 30ක් විතර තෙල් කරනවා කියලා. ඉතින් මිනිස්සු නොදන්නකමට ගිහිල්ලා අර ලොකු ගාණ දැන් 118ක් මිල දාලා තියෙනවා මම දැක්ක සේල් එක මේ 1500cc හයිබ්‍රිඩ් එක. එතකොට මේක කතා කරොත් සමහරට 115කට විතර කතා කරගන්න පුළුවන් වෙයි. එතකොට මහා මෝඩකමක් මම නම් දකින විදිහට මේ අර 1000cc යාරිස් එක අලුත් එක ගිහිලා ලක්ෂ 125ක් විතර දීලා ගන්න එක. මොකද දැන් අර G දැන් අපි හිතන්නකො ලක්ෂ 125ක් දීලා ගන්න යාරිස් G ග්‍රේඩ් 2026 එකේ තියෙන ඔප්ෂන් ටික ඔක්කොම ඊටත් වඩා මේ ක්‍රූස් කන්ට්‍රෝල් පවා තියෙනවා අර 1500cc හයිබ්‍රිඩ් එකේ. ඉතින් ඒ නිසා මේ යාරිස් එකක් ඔබ අලුතෙන් ගන්න ඉන්නවා නම් ඔබ මේක හොයා බලන්න. මම කියන වාහන දෙක ඔබ මතක තියාගන්න අපි හැමතැනම දකින 1000cc යාරිස් එක තියෙනවා අලුත් එක 2023 24 25 26 තියෙනවා 26 වගේ නම් බ්‍රෑන්ඩ් නිව් තියෙනවා. ගොඩාක් තැන්වල ලක්ෂ 125 126යි කියනවා. ඔබ හොයා බලන්න ඕනේ ඒක ඔබ එහෙම එකක් ගන්න ඉන්නවා නම් ඔබට ලක්ෂ 120ක් විතර අතේ තියෙනවා නම් හොඳම දේ තමයි මේ යාරිස් එකේ 1500cc හයිබ්‍රිඩ් එක හොයාගන්න එක. ඒක හොයාගන්න අමාරුයි. හැබැයි අන්රෙජිස්ටර් මම දැක්කා විටින් විට කාලෙන් කාලෙට සමහර සේල් වල තියෙනවා. ඒ නිසා ඒක ගන්නවා නම් ඒක ගන්න. එහෙම නැත්නම් ඔබට ගොඩක්ම හොඳ දේ තමයි ඔය 1000cc සාමාන්‍ය යාරිස් එකට යනකොට ඒක ඔබ ලක්ෂ 105කට විතර සාමාන්‍ය 2023 24 X ග්‍රේඩ් එකක් වගේ ඔප්ෂන් පොඩ්ඩක් අඩු වුණත්
ඒකට යන එකෙන් මුදල් ඉතුරු වෙනවා. තේරුමක් නැහැ නිකන් ඒ කියන්නේ දැන් අපි G grade කියලා ඒකේ අමුතුවෙන් cruise control එකත් ඇඩ් වෙන්නේ නැහනේ. ඉතින් ඒ cruise control එකත් නැති වාහනයකට ලක්ෂ 125ක් ගෙවන්න අවශ්‍ය නැහැ කියන එක තමයි මගේ නම් අදහස. දැන් මේක මිනිස්සු මේ 1500cc එක ගන්න පෙළඹෙනකොට මේ සේල් වල අයත් මේ පුරුදු වෙනවා ඒක ගොඩක් ගේන්න. මොකද දැන් ඒක ගේන්නේ නැත්තේ දැන් ඒක සමහරු කියනවා මේක මිල වැඩි ලංකාවේ ටැක්ස් එකත් එක්ක මේක ලොකු මිලක් වෙනවා ගෙනාවොත් කියලා. නමුත් මම දැක්ක ගෙනල්ලා විකුණන්න දාලා තියෙනවා ලක්ෂ 120ට 118ට 120ට එහෙම තියෙනවා මම දැක්කා. ඒ නිසා යම් පුළුවන්කමක් ඇති. ඒ නිසා ඔබ සේල් වල අයත් එක්ක කතා කරලා බලන්න මේ මට මේක ගෙනත් දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේක එතකොට අර මිනිස්සු ගන්නකොට ඒගොල්ලොත් පෙළඹෙනවා. ඒ මොකද මේ ලංකාවේ මිනිස්සුන්ට හොඳ වාහනයක් ගන්න අපි පුරුදු කරන්න එපා. නිකන් ඒ කියන්නේ ගන්න එක අපරාධ සල්ලිත් දීලා මේ නිකන් ඔප්ෂන් අඩු වාහන වලට යනවට වඩා මේ ඊටත් වඩා සමහරට මිල අඩුවට මේ ගන්න පුළුවන්. ඒ නිසා අලුත් යාරිස් එකකට යනවා නම් ඔබට විකල්ප කීපයක් තියෙනවා. එකක් තමයි ලක්ෂ 100 102 103 වගේ රේන්ජ් එකේ සාමාන්‍ය 2023 වගේ X grade එකක් වගේ ගන්න එක. එහෙම නැත්තම් සාමාන්‍යයෙන් සාධාරණ මිලකට ඒ කියන්නේ ලක්ෂ 110කට වගේ 110කට 108කට 10කට 100 උපරිම 112ට වගේ යාරිස් G grade එකකට 2026 brand new එකකට මම කියන්නේ මේ මුදල තමයි වටින්නේ කියලා. එහෙම නැත්තම් ඊට එහා යනවා නම් 115 120 යනවා නම් අනිවාර්යයෙන්ම 1500cc හයිබ්‍රිඩ් එකට යන්න කියන එක තමයි මගේ අදහස. මොකද 125ක් 126ක් දීලා G grade 2026 brand new කියලා ගන්න එක නම් තේරුමක් ඇති වැඩක් කියලා මම හිතන්නේ. ඉතින් ඒක නිසා ඔබට ඊටාම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා යාරිස් එකක් ගන්න ඉන්න කෙනෙකුට. ඉතින් මේ වගේ පොඩි දේවල් ඉදිරියට වීඩියෝ කීපයක් කරනවා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද මම කියපු දෙයින් ඔබට යම් වැදගත් දැනුමක් ලැබෙන්න ඇති කියලා හිතනවා. එහෙමනම් ආයුබෝවන්.